ආයුබෝවන්. අදත් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් දේශපාලනයේ යම්කිසි කරුණු කීපයක් මේ සමාජයට එකතු කරන්න කියලා ආවා. දැන් පළාත් පාලන පළාත් සභා මැතිවරණ කාලය. මේකේ එක ස්ටේජ් වල වේදිකාවල පොරොන්දු දෙනවා. එක පක්ෂ දෙනවා. එක ආයතන ඒ වගේ එක විවිධ දේශපාලකයන් මේකට පැමිණෙන්න එක්කෝ මේකට තරඟ කරන මිනිස්සු දෙනවා. හැබැයි මේවා සියලු දේම ක්‍රියාත්මක කරනවා නම් මධ්‍යම රජයේ අපිට ආධාර උපකාර ඒ වගේම ෆන්ඩ් එක ෆන්ඩ් කියන්නේ සල්ලි මේ ඔක්කොම වෙන් කරලා දෙන්න ඕනේ. කොච්චර අපි දිනුවත් ඉහළ ඉන්න එක්කනාව අපිට ආරස් කරලා යන්න බැරි තැනට ඉන්නවනම් අපි කොච්චර දිනුවත් කොච්චර හයිය බලය සත්‍ය තිබ්බත් ආරගලය උද්ඝෝෂණ වැඩ වර්ජනය මේ වගේ දේවල් කරලා මිනිස්සු අපහසුතාවයට පත් කරන විදිය විතරයි තියෙන්නේ. මේක කරන්න එපා. ඒ කියන්නේ Taman රැකියාවක් කරනවා නම් ඒ රැකියාවේ තියෙන විනිවිදය සත්‍යතාවය ඒකේ තියෙන ඌමනාකම ඔයාට වැඩිය නැත්තම් මම රැකියාව කරනවා නම් මට වඩා ඒකේ ලාභ ප්‍රයෝජනය ගන්න සේවාදායකයා වටිනවා කියන්නේ 100ට 200ට 500ට 1000කට වඩා වටිනවා. කියන්නේ අපි රාජ්‍ය සේවයේ යෙදෙනවා නම් එතන තියෙන සම්කිසි ප්‍රශ්න නිසා මේ වැඩ වර්ජනයක් එක්ක උද්ඝෝෂණයක් එක්ක අරගලයක් අපි අරමුණක් විදියට ගෙනියනවා නම් මේකේ අපහසුතාවයට පත් වෙන්නේ ඔබගේ අම්මලා තාත්තලා මගේ අම්මලා තාත්තලා නංගිලා දෙමාපියෝ පොදු ජනතාව. මේක කරන්න එපා. ඔයා රාජකාරිය හරියට විනිවිද විදියට කරන්න. ඔයාට අඩුපාඩුකමක් නැත්නම් මට අඩුපාඩුකමක් නම් ඒක එදිරිපත් කරන්න විධි විනය තියෙනවා. ඒ විදිහට කරමු. හැබැයි මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. හැබැයි සමාජ ක්‍රියාකාරු කියලා කියන සමහර මිනිස්සු සමහර පැත්තට විතර වැඩ කරපු මිනිස්සුත් ඉන්නවා. ජාතිය වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු ඉන්නවා. ඒ වගේම ආගම වෙනුවෙන් පෙනී සිටින මිනිස්සු ඉන්නවා. ආගමට විරෝධව වැඩ කරපු මිනිස්සු ඉන්නවා. ඒ වගේම එක ආගම විරෝධව වැඩ කරපු එක භාෂාවට විරෝධව වැඩ කරපු මිනිස්සු ඉන්නවා. මේ ඔක්කොම සමාජ ක්‍රියාකරු කියලා ප්‍රවෘත්තිවල කියනවා නම් සාමාන්‍යයෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවන කිසි දෙයක් ඉදිරිපත් කරන්නේ නැති කිසි අනන්‍යතාවයක් නැතුව සමාජ සේවයේ යෙදෙන මිනිස්සු ගොඩාක් මේක සමාජ සේවයේ ලංකාවට වඩා පිටරට ඇවිල්ලා ඉන්න ගෑනු මිනිස්සු ඒ කියන්නේ කාන්තාවන් එක සංගම් එක සමිති එක ආයතන එක පොඩි කුඩා කණ්ඩායම දාගෙන මේ ශ්‍රම දානය මේ පොදු සේවාව ඒ වගේම සමාජ සේවාව කියලා කරාගෙන යනවා පිරිමිට වඩා. මේකට දායක වෙන්නේ විදේශීගත වෙලා වැඩ කරන මේ ශ්‍රමිකයන්. ඒකත් විදේශීගත වැඩ කරන ශ්‍රමිකයන් කිව්වොත් මැද පෙරදිග රටවල් වල වැඩ කරන ශ්‍රමිකයන් තමයි මේකේ වැඩිය කරන්නේ. ඒ වගේම ලංකාවෙත් ඉන්නවා. හැබැයි ලංකාවේ සමහර මිනිස්සු හොඳට මතක තියාගන්න සමාජ ක්‍රියාකරණය කරනවා කියලා ආගම් වලට භාෂා වලට මිනිසුන්ට ජාති ભેදය වපරපු මිනිස්සු ඉන්නවා. ඒකේ එක්කෙනෙක් මැරුණා. ඊයේ පෙරේදා පිටි තියලා මැරුවා. ඊට ඉස්සෙල්ලා ඒගොල්ලෝ එයාගේ සහෝදරයෙක් මැරුවා. එයා කරපු එක දෙයක් මම මතක් කරනවා. එයා එක වතාවක් මේ සිරිපාදේ වන්දනාවට ගියා. ගිහිල්ලා එයා කරපු දේ මොකක්ද දන්නවද? දෙමළ භාෂාවෙන් ගහලා තිබ්බු ඒ බෝඩ් එක කළු තෙල් වලින් කළු පේන්ට් එකෙන් මකලා දැම්මා. හැබැයි ඒ ප්‍රදේශයේ ජීවත් වෙන මිනිස්සු උපරිම දෙමළ මිනිස්සු.
මම නම් කියන්නේ මේ දෙමළ මිනිස්සු ඉන්න නිසා තමයි මේ සිරිපා පූජනීය ස්ථානය රකින්නේ. ඒ වගේම ඒ කොටසේ ඒ ශ්‍රීපාදේ කොටසේ ඉන්නවා 50-50 දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු ජීවත් වෙනවා. මේක වෙන ආගමක් නැහැ. හැබැයි මේ ආගම් දෙක හින්දු ආගම බුද්ධ ආගම දෙකම එක සමහරනේ කතා බවට කතා කරලා පරිපාලනය කියන්නේ විනය කටයුතු සඳහා ඉදිරිපත් කරන මිනිස්සු ඉන්නවා. කියන්නේ යෞවන සමාජයේ වේවා පොදු ජන සේවයේ වේවා ආගමික සේවයේ වේවා සාමාන්‍යයෙන් කටින පින්කමක් වේවා නැත්නම් දෙමළ පොයිල වල පැවතුන අර තිරුලා කියන උත්සව වේවා හැම දෙයකම මේ මිනිස්සු එකටම වැඩ කරන මිනිස්සු. එච්චර යුද්ධ කාලේ අපේ සිරිපාදේ අඩවිය ඒ කියන්නේ මස්කෙලිය කියන ප්‍රදේශවලට කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ. කිසිම බෝම්බ ගැහිල්ලක් ආවේ නැහැ. කිසිම අරගලයක් ආවේ නැහැ. හැබැයි මිනිස්සු සමහර මිනිස්සු ඒ කාලේ ගොඩාක් වෙන විදියට හැසිරුණා. ජාති ભેදය වපුරලා නැත්තම් මේක සිංහල ජාතිය නැත්තම් දෙමළ ජාතිය කියලා එක එක දේවල් ඇති කරා. මේ ඔක්කොම නැහැ දැන්. හැබැයි මේ ළඟදී තමයි මේ ඩොන් ප්‍රසාද් කියන මහත්මයා කියලා සිරිපාද මේ වැඩේ කරේ. ඊට පස්සේ ලොකු උද්ඝෝෂණයක් ගියාට පස්සේ හොඳම වැඩක් කරා එතන හිටපු පොලිස් ස්ථානාධිපති වරයා ඔක්කොම කතා කරලා මේක මේම නෙවෙයි. ඒක එහෙම කරාට කමන්නේ. ඕගලන්ගේ මේ තියෙන ඉඩමේ බෝඩ් එකක් තබන්න. දෙමළ භාෂාවෙන් ওই කීපු විදියටම ලියලා ඉන්න කටයුතු කරන්න. ඒ වගේ කරා එකක්. මෙන්න මේම මිනිස්සු ජාතිය ආගම කුල මේ විදියට භාෂාව මේ විදියට ඒකට එව්වට හානියක් කරලා තමන් ඉදිරිපත් වෙන්න තමන් ඉස්සරහට එන්න බැලුවා. හැබැයි සබා ධර්මයේ නීතියක් කියලා තියෙනවනේ එකක්. ධර්ම නීතිය කියලා එකක් තියෙනවනේ. ඒක කවදාරි මට වුණත් දඬුවම් දෙනවා. මේක කියනවා කියලා විරෝධ වෙන්න එපා. ඒ කියන්නේ අපි ගොඩාක් ආදරේ. හැම දෙයකම ආගම බුද්ධ ආගම වේවා, ඉස්ලාම් ආගම වේවා, හින්දු ආගම වේවා, ක්‍රිස්තියානි වේවා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් වර්ග කියන හැම ජාතියකටම අපි ආදරේ. අපේ ප්‍රදේශයේ මෙයා දෙමළ, මෙයා සිංහල, මෙයා මුස්ලිම්, මෙයා හින්දු, මෙයා බෞද්ධ මේව කියලා කිසි තැනක නැහැ. ඒ වගේම ජාතිය තුල ඇතුලේ ජාතිය තුල දෙමළ කියලා කිව්වට ඒ කට්ටියගේ වර්ණයේ තියෙන ජාතිය ඇතුලේ කසාදියක් කරනකොට එක්ක මරණ චාරිත්‍රයක් කරනකොට ඒකට චාරිත්‍ර වරිත්‍ර විදියට තියෙනවා. ඒකවත් නෑ අපේ ගම. ඒ කියන්නේ හරියට කියනවනේ මේ ජාතිය නම කියන්නේ එම ජාතියක් නෑ. ඒ කියන්නේ අඩු කුලය, ලොකු කුලය, මහා කුලය, මධ්‍යම එහෙම කියලා කිසි දෙයක් බලන්නේ නෑ. ඕනම එක්කෙනෙකුට ඕනම තැනකට ඇදිරිපත් වෙන්න පුළුවන්, කෝවිලට යන්න පුළුවන්, එන්න පුළුවන්, ඇතුල් වෙන්න පුළුවන්, එන්න පුළුවන්. සමහර තැන්වල කෝවිල වලට අර අඩු කුලේ කියන මේ වෙනස්කමක් බලලා යන්නවත් දෙන්නේ නැහැ. මේම තියෙන වාතාවරණයක් මෙයා ඇවිල්ලා අරගලයක් ඇති කරන්න බැලුවා. හැබැයි ඒ අරගලය නැති කරේ ඒ ස්ථානයේ හිටපු පොලිස් අධිකාරිය, පොලිස් ස්ථානාධිපති එයාට බොහොම ස්තුතියි. අත් දෙකම උස්සලා එයාට ස්තුතිය කරනවා. එයා කරපු වැඩේ ඒක ලොකුවට පතරන්නේ නැතුව සාමාන්‍ය විදිහට සාමයෙන් විසඳුමක් අරන් දුන්නා. නැත්නම් අදත් ඒ ප්‍රදේශවල මේ වෛරයක් පැතිරෙන්න නැත්නම් ඇති වෙන්න ඉඩ තිබුණා. ඒ ප්‍රදේශයේ ඒ වගේ පූජනික ස්ථාන. දැනුත් සිංහල පන්සල වේවා, දෙමළ කෝවිල වේවා හැමෝම ගිලා ශ්‍රම දාණය මේ වගේ එක පන්සල් වලට ඉදිරිපත් කරලා වැඩ කරනවා. ඒ නිසා මේ වගේ ක්‍රියාකම් කරපු මිනිසුන්ට සමාජ ක්‍රියාකරු කියලා කියන එකට මම නම් විරුද්ධයි. ඒ කියන්නේ එක පැත්තකට ඇදගෙන යන මිනිස්සු සමාජ ක්‍රියාකරුවන් කියලා කියන්න අමාරුයි. පොදු වෙන්න ඕනේ. සෝෂල් සර්විස් කියන්නේ පොදු වෙන්න ඕනේ. අම්මා තාත්තා වෙන්න පුළුවන්, නිත මිතුරන් නෑදෑයෝ වෙන්න පුළුවන්. ඒක පබ්ලික්.
පබ්ලික් වලට කරන එක තමයි සෝෂල් සර්විස් කියන්නේ. ඔයා ධනවැතියෙක් ඔයාට සල්ලි තියෙනවා කියලා ඔයා යමක් කරනවා නම් ඒක ජාතිය බලලා එක්ක ආගම බලලා කරනවා නම් ඒක සෝෂල් සර්විස් නෙවෙයි. මතක තියාගන්න. මේ ඔක්කොම මතක් කරන්න ඕන කියලා හිතුණා. ඒකයි මේ වීඩියෝ එක දැම්මේ. එයාට විරුද්ධව නෙවෙයි මම කියන්නේ. සමාජ ක්‍රියාකරු කියලා කියනවා නම් ඒක සාධාරණ පොදු පබ්ලික් වෙන්න ඕනේ. සෝෂල් සර්විස් කියන්නේ කොමන් වර්ක් එකක්. ඒක ජාතියටවත් ආගමටවත් කුලයටවත් එක භාෂාවටවත් නැහැ කියලා මතක තියාගන්න. ආයිබෝන් තවත් වීඩියෝ එකේ හමු වෙනවා.